सुविशेषी दवसක් වන අද විද්‍යාලයේ ශාන්ත ජෝන් ගිලන්රත්න සේවයේ අපේ ඒකකයක් ආරම්භ කරමින් ඒ සඳහා අද දින අවසරයට පැමිණි අපේ ගරු ස්වාමීන් වහන්සේ ගාල්ල දිස්ත්‍රික් කොමසාරිස් තුමන් ශාන්ත ජෝන් ගිලන්රත්න සේවය රොෂාන් කුලතුංග මැතිතුමන් ගාල්ල දිස්ත්‍රික් සහකාර කොමසාරිස් තුමන් ඩිලාන් නිශාන්ත මැතිතුමන් ඒ වගේමයි විද්‍යාලයේ ශාන්ත ජෝන් ගිලන්රත්න සේවයේ අපේ කමිටු සමාජිකයින් ආදරණීය දරුවන් දෙමව්පියනි මේ අවස්ථාවේදී විද්‍යාලයේ විදුහල්පතිතුමන් විශේෂ රාජකාරී අවශ්‍යතාවයක් වෙනුවෙන් පාසලේ රැඳී සිටිනවා. එතුමනුත් මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා. එතුමන් වෙනුවෙන් මේ සියලු දෙනා ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ප්‍රථමාධාර පුහුණුව ලැබලා ඊට පස්සේ ශාන්ත ජෝන් ගිලන්රත්න සේවයේ සමාජිකයෙක් විදියට අද දින විද්‍යාලයේ කණ්ඩායම් අතරට එකතු වෙනවා. ඉතින් මම හිතන්නේ විද්‍යාලයේ ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඉතින් මෙහිදී මම සිහිපත් කළ යුතුයි අපේ ශාන්ත ජෝන් ගිලන්රත්න සේවයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේ කොමසාරිස්තුමන් එතුමන් පැමිණිලා අපිට ලොකු කාර්යභාරයක් අපු වෙනුවෙන් ඉෂ්ට කරා. හරි හැමෝම වම් අතට පහන අරගෙන දකුණු අත දික් කරගන්න. මං කියවට පස්සේ පොරොන්දුව කියන්න. මුළු මහත් මිනිස් සංහතියේ උන්නතිය හා ගෞරවය පදනම් කරගෙන මෛත්‍රියෙන් කරුණාවෙන් හා දයාවෙන් දයුක්තව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ශාන්ත ජෝන් රත හමුදාවේ ප්‍රඥප්තියට අනුකූල වන පරිදි ප්‍රථමාධාර පිළිබඳ මූලික දැනීමේ පරීක්ෂණය සමත්ව සුදුසුකම් ලබා සිටින මම ශ්‍රී ලංකා ශාන්ත ජෝන් රත හමුදාවට බැඳී උද්‍යෝගිමත් ජාති ආගම් කුල දේශපාලන අදහස් ආදී වූ ભેදයන්ගෙන් තොරව මනුෂ්‍ය සංහතියට අවංකව සේවය කරන බවටත් මාගේ රටට පක්ෂපාතී වන බවටත් ශාන්ත ජෝන් ගිලන් සේවයේ නීති රීති වලට අවනතව කටයුතු කරන බවට විනීතව හෘදයාංගමව හා ගෞරවපූර්වකව මේ ප්‍රකාශ කරමි. විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ පොරොන්දු දුන්නට පස්සේ ඔයාලා අපේ හමුදාවේ සමාජිකයන් බවට පත් වෙනවා. අපි හමුදා ගුවන්බලයේ ඉදි කියලා හමුදාවක් කියන්නේ අපි නිල නොලත් හමුදා. ඒ කියන්නේ අපි අවියාවේද විතරයි දරන්නේ නැත්තේ. අපි අනිත් සියලුම දේ කරනවා. ඔයාලට තියෙන කැඩෙටින් වල තියෙන ඩ්‍රිල් ඔක්කොම අපි කරනවා.
අපේ යුනිෆෝම් එකත් ඒ හමුදාවේ නිලද ළමයි. ඉතින් ඒක නිසා මේකේ තියෙනවා මෙතනින් පස්සේ ලොකු ගමනක් යනවා. හැමෝම හිතනවා ප්‍රථම ආධාර පාඨමාලාව ගත්තට පස්සේ ඉවරයි කියලා. එහෙම නෑ. අවුරුදු 18 වෙනකන් ඔයාලට යුනිෆෝම් එක අඳින්න පුළුවන්. ඔය යුනිෆෝම් එක අඳින අවුරුදු 18 කාලෙදී පදක්කම් 12ක් ගන්න පුළුවන්. ඒක විෂයන් 12ක් ඉගෙන ගන්න තියෙනවා. ඒකට අවුරුද්දක් සම්පූර්ණ කරලා පාඨමාලාව වල සම්පූර්ණ කරවස අවුරුද්දක් පළවෙනි පදක්කම් 4ට යන්න පුළුවන්. අවුරුද්දට පදක්කම් 3 ගානේ ගන්න පුළුවන්. එතකොට ඒවට එක එක විෂයන් තියෙන ඉගෙන ගන්න උසස් ප්‍රථමාධාර ඊළඟට අපි කොහොමද රෝගීන් රැක බලාගන්නේ ඒ වගේ අපි කොහොමද නායකත්ව කුසලතාවය ඇති කරගන්නේ අපි කොහොමද ගෙදර සුළු සුළු වැඩ අලුත් වැඩියාවන් කරගන්නේ අපි කොහොමද මුදල් ඉදිරි කරගන්නේ මේ වගේ පදක්කම් තියෙනවා මේ පදක්කම් ඔක්කොම අපේ දකුණු අත පැත්තේ තමයි පළඳින්න පුළුවන් යුනිෆෝම් එකේ ඒකට මේ පැත්තේ තියෙන්නේ මොකද දකින්නදී අපි පළඳින පදක්කම් ඒක ගන්න ටිකක් අමාරුයි ඒක දීර්ඝ කාලයක් සේවය කරලා පස්සේ හම්බෙන එකේ ගැගීම් අපිට අවසානයේ ගමන හැමෝම අහලාදී පන්ති උගන්වලා ඇති අපිට එංගලන්තෙන් තමයි අපේ ඇගීම් දෙන්නේ අවුරුදු 25කට පස්සේ දෙනවා brother of St John sister of St John කියන්නේ රජුගේ සහෝදරයා කියලා ගෞරව නාමයක් අපිට හම්බ වෙනවා එතකොට ඒක ගන්න බොහොම අමාරුයි ඉතින් ඒක අපි අර බලනවා ඇති අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන අපි ආත්ම තෘප්තියක් විතරයි ලබන්නේ ඒකට අපිට යැකීම ලැබුණාම අපි සන්තෝෂයි. අපි ඉස්කෝලේ කාලේ අපිත් කරන්නේ. මගේ මේ 35 වෙනි අවුරුද්ද සෙන්ට් ජෝන් එකේ ඉස්කෝලේ කාලේ පටන් ගන්නවා. ඒකට අපි කියන්නේ ඔයාලා එන්න එකම දේ තියෙන්නේ සෙන්ට් ජෝන් එකේ ළමයි හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒක අංක 1. සෙන්ට් ජෝන් එකේ ඉස්කෝලේ යන හැම ළමයෙක්ම හොඳට ඉගෙන ගන්න හොඳට විභාගේ පාස් වෙන්න ඕනේ. මේක කරනවා වගේම තමයි අපි ඒකත් බලනවා. ඒකට හේතුව තමයි අපේ කිසිම නිලධාරියෙක්ට බෑ අධ්‍යාපන සුසුකම් හොඳ නැත්නම් නිලධාරියෙක් වෙන්න. අපේ කමාන්ඩර් ඇවිල්ලා ડોක්ටර් කෙනෙක්, කමිෂනර් ડોක්ටර් කෙනෙක්, අපේ වැඩි හරියක් මෙන්නේ ડોක්ටර්ස්ලා, ඒ වගේම නීතිඥවරු, ඒ වගේම එක එක වෘත්තීයවල ඉහළම නිලධාරීන් දරන කට්ටිය තමයි අපේ ඉන්නේ. එකතු වෙලා ඕන දෙයක් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ඔබතුමන්ටත් බෙහෙවින් ස්තුතියි. ඊළඟට අපේ මේ සෝදානම සහතිකපත් ප්‍රදානය කිරීමේ පළමු අදියර වෙත යොමු වීමයි. ඒ සඳහා මා ගෞරවණීයව ආරාධනා කර සිටිනවා ශාන්ත ජෝන් ගිලන්රට සේවයේ දිස්ත්‍රික් කොමසාරිස් රෝෂාන් කුලතුංග මහතාට. ඒ වගේම පව වේදිකාවට ඇරෙන් කර සිටිනවා ගීතානි ප්‍රියංකිකා ගුරුමෑණියන්ට.
ස්තුතිවන්ත වෙනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපේ ඕනෑම වැඩ කටයුත්තක් සඳහා අපට අනුශාසකත්වය ලබා දෙමින් අපිත් එක්ක අධීක්ෂණය කරමින් ඉතාමත් ඕනෑකමින් තමන්ගේ වැඩක් විදියට හැම වෙලෙම අපිත් එක්කින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යවන අනුමෝදනා කරනවා ඔබ වහන්සේට විද්‍යාලය අභිවෘද්ධිය වෙනුවෙන් ඔබ වහන්සේ කරන කැපවීම පිළිබඳව. ඒ වගේම ඉන් අනතුරුව සුති කතාවේදී මට මුලින්ම කියන්න ඕනේ මේ සංකල්පය අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ සංකල්පයක්. එතුමිය මීට මාස 4කට විතර කලින් මෙහෙම වැඩසටහනක් තියෙනවා මම අපි කොහොමද කරන්නේ කියලා අපිත් එක්ක කතා කරලා අපේ කට්ටියක් කමිටුවක් පත් කරලා අධීක්ෂණ නිලධාරීතුමියක් පත් කරලා අපි මේක පටන් ගමු නේද අලුත් දෙයක් නේද විශේෂයෙන්ම වලස්මුල්ල කලාපය තුළ පාසල් කිහිපයක පමණයි විශේෂයෙන්ම සක්‍රියව පවතින මම හිතන්නේ දැනට විද්‍යානීය ජාතික පාසලේ පමණයි මේ වගේ වැඩසටහනක් පවතින අපි මේක කරමුද මල්ලි කොහොම හරි අපි කරමුද කියලා අපේ සියලු දෙනාගෙන් අහලා ඉවර වෙලා එතුමිය මේ සඳහා කටයුතු කරන්න පටන් ගත්තා. එතනින් පටන් ගත් ස්ථානයේ ඉඳලා මේ මොහොත දක්වා අද දවස දක්වා විශාල පිරිසක් වෙනවා අපිට ස්තුතිවන්ත වෙන්න. මම හිතනවා විදුහල්පතිතුමිය නියෝජ්‍ය විදුහල්පතිතුමිය විදුහල්පතිතුමා විශේෂ විදුහල්පතිතුමාගේ මාර්ගෝපදේශන යටතේ ඕන වෙලාවක එතුමා කියන්නේ ඔව් මැඩම් අපි ඒක කරමු නිදහස දීලා තියෙනවා හොඳ දෙයක් කරන්න ඕන වෙලාවක එතුමාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මේ සඳහා අපට අනුශාසකත්වය ලබා දෙමින් නිවැරදි මඟ පෙන්වීම කිරීම සම්බන්ධයෙන් ඒ වගේම මේ මොහොතේදී හම්බන්තොට දිස්ත්‍රික් කොමසාරිස්තුමා අනිවාර්යෙන් මැඩම් මතක් කරනවා අපිට එතුමා මේ මොහොතේ අසනීප තත්ත්වයෙන් සිටින නිසා කේ ජයසිංහ මහත්මයා තමයි අපිට මේ සඳහා මුලින්ම අපිට පුහුණුවීම් කටයුතු ප්‍රථමාධාර කටයුතු සිදු කිරීමට පැමිණිලා ඒ සඳහා කටයුතු කළේ එතුමාට මේ මොහොතේ මෙතන නැතත් අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි එදා පටන් අද දක්වාම මේ මොහොත සඳහා අපගේ විද්‍යාලයේ කටයුතු කරපු අපේ අධීක්ෂණය සඳහා කටයුතු කරපු අපේ ගීතානි ගුරුතුමියට ගෝගල විද්‍යා ආචාර්යනි ගීතානි ගුරුතුමිය එතුමිය අද මේ මොහොතේ දක්වා මෙතෙන්ට ඇවිල්ලා ඉක්මනට මේක කරමු. අතරම හරිම කැපවීම විද්‍යාලයේ ඕනෑම අවස්ථාවක් හොඳට කළමනාකරණය කරමින් එතුමිය මේ මොහොතේ ඉඳලා අපට උදව් කරා. එතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සහ සෞන්දර්ය ඒකකයට ස්තුතිවන්ත වෙනවා. සෞන්දර්ය අංශයට සඳරුවන් ගුරුතුමා, චලනි ගුරුතුමිය, පේශලා ගුරුතුමිය, පටවෙන්දි ගුරුතුමිය, සුරම්ම ගුරුතුමිය විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එතුමියලා හැම වෙලේම නිබඳව මේ මොහොතේ මෙතෙන්ට මේ මොහොතේ සියලු දෙනාටම ඒ කියන්නේ තනි කරන්නේ නැතුව මේ මොහොතේ මේ අවසන් මොහොත දක්වාම ඉන්නේ එතුමියලා තමයි. එතකොට අතරම විදුහල්පතිතුමියනි තවත් විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. අපිට මේක මේ විදිහට අපිට කරගන්න විදිහක් නෑ අපේ ආදරණීය දියණියකගේ තාත්තා කෙනෙක් නැත්තම්. එතකොට ඒ තාත්තා ඔතන නෙමෙයි න්යා පිටිපස්සේ ඉන්නවා ළමයිදුත් එක දැනුත් අතන පිටිපස්සේ ඉඳගෙන ඉන්නවා. ඒ තාත්තා මේක අපි පටන් ගත්ත ඒ මීටින් එක ගත්ත දවස් ඉඳලා ඒ තාත්තා තමයි හැමදේම හොයලා බලලා අපේ සුනිත් මහත්තයා විශේෂයෙන්ම එතුමාට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ. එතුමා මේ මොහොතේ විතරක් නෙමෙයි අපිත් එක්ක ඉන්නේ විශේෂයෙන්ම දෙමව්පියන්ට විශාල ආදර්ශයක්. එතුමා මොකද තමගේ පාසල වෙනුවෙන් මේ අවස්ථාවේ විතරක් නෙමෙයි අපි දැකලා තියෙන ඕනෑම අවස්ථාවක එහෙට මෙහෙට දුවල පැනලා හැමදේම හොයලා බලලා දැන් එතුමා දැන් සමහර වෙලාවට අපිට සමහර දේවල් අපිට හොයාගන්න බැරුණා පස්සේ කෝල් කරලා එහෙම කියනවා දැන් හොයාගන්න බැරුණා මොකද්ද කරන්නේ ඊයේ අපිට 10 11 විතර නම් අපිට අපේ වැඩක් කරගන්න විදිහකුත් නැහැ. එතුමා කෝල් කරනවා හැම වෙලේම. ඇත්තටම එතුමා නොහිටින් අපිට මේක මේ තාක් දුරට අපිට සාර්ථකත්වයකට යන්න බෑ. එතුමාට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. විශේෂයෙන්ම දෙමව්පියන් වෙනුවෙන් සහ විද්‍යාලීය ජාතික පාසල වෙනුවෙන්. ඒ වගේම තමයි අපේ ආදරණීය දරුවන්ගේ කැපකිරීම සහ අපේ මාධ්‍ය ඒකකයට විශේෂ ස්තුතියක් කරනවා. මාධ්‍ය ඒකකයත් අපිට ඒ සඳහා අපිට ගොඩාක් උදව් කරා. ඒ වගේම තමයි අවසාන වශයෙන් නම් කියන්න බැරුණ සමහර වෙලාවට පොඩි කාලයක් තුළ තමයි කතාව විශේෂයෙන්ම ස්තුති කතාව කරන්න මේ හිටියේ මම. එතකොට සමහරවිට අමතක වෙන්නේ නැති. ඒ වගේම තමයි අපිට කොළඹින් කතා කරලා කිව්වා අපි ගාල්ලට අපි ඔයගොල්ලෝ නම්බර් එක දෙන්න කතා කරන්න කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට. ගාල්ල දිස්ත්‍රික් කොමසාරිස්තුමා ශාන්ත ජෝගිලා රතසේවිය ප්‍රශාන්ත රණතුංග මැතිතුමාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. මොකද අපි තනි නොකර මේ මොහොතට ඇවිල්ලා ගොඩාක් දුර ඉඳලා ඇවිල්ලා
මේ සඳහා සහභාගී වෙච්ච සම්බන්ධ ඊළඟට සහකාර දිස්ත්‍රික් කොමසාරිස් ඩිලාන් නිශාන්ත මැතිතුමා ඔබතුමාටත් බෙහෙවින් ස්තුතියි. මොකද අපි ඔබතුමාලගේ සේවය ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි ආසයි අපේ දරුවෝ පදක්කම් 12ක් පළඳලා ඉන්නවා දකින්න මේ පාසල් භූමිය තුළ. අපි ඔබතුමාගෙන් මේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ නිවැරදි මාර්ගෝපදේශය සහ නිවැරදි මඟ පෙන්වීම යටතේ අපිට ඉදිරියටත් අපිට ඔබතුමා කිව්වා වගේ Zoom තාක්ෂණය ඔස්සේ වුණත් කමන්නේ අපි අපේ දරුවන් වෙනුවෙන් අපි අපේ කැපකිරීම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ දායකත්වය අපිට ලබා දෙනවා නම් අපි අපේ දරුවන් ඉදිරියටත් මේ වගේ අරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ මොහොතේ මෙතන අපිට පැත්තලා අපිට චින්තක සර් තාම උදව් කරනවා. තාම සහතිකපත් ඒවා මේ බලලා එහෙට මෙහෙට දුවල පැනලා කවුද ආවේ නැත්te ඒවා බලලා උදව් කරනවා. චින්තක සර්ට දෙවියන් ස්තුතියි සහ අප විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය නිවැරදි මඟ පෙන්වීමක් යටතේ අපේ පාසල තුළ ක්‍රියාත්මක වන ශිෂ්‍ය නායක මණ්ඩලයට ඔවුන් මෙතන ඇවිල්ලා අපිට ගොඩක් උදව් කරා. ඒ නිසා සමස්තයක් වශයෙන්ම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහ සම්බන්ධ වෙච්ච ගැන. නැවතත් අපේ ගාල්ල දිස්ත්‍රික් කොමසාරිස්තුමාලගෙන් අපි විද්‍යාලය වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. අපිව තනි කරන්න එපා. අපිත් එක්ක ඉදිරියටම යමු. අපි කැමති අපේ දරුවෝ පදක්කම් 12ක් කරලා ඉන්නව දකින්නයි. අවසාන වශයෙන් නැවතත් සුනිල් මහත්මයාට බොහොම ස්තුතියි. දෙමව්පියන් සියලු දෙනාට ස්තුතියි. මගේ කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී සතියක් ප්‍රාර්ථනා කරමින් ස්තුතියි. ආරම්භයක් වගේම අවසානයක් තියෙනවා. ඉතින් අද දවසේ සහතිකපත් ලබාගත් ශාන්ත ජෝන් ගිලන්රට සේවයේ සියලුම සහෝදර සහෝදරියන්ට සුබ පතමි. අද දින උත්සව සභාවේ වැඩ කටයුතු පෙතෙන් සමාප්ත කරනවා. ඔබ සැමට ජයග්‍රාහී සුබ දවසක්.